Hello, welcome to my YouTube channel. මේ කවුද මේ? මෙයාගේ නම තමයි වෝටර්බග්. මේ ඉන්නේ උපසහරා අප්‍රිකාවේ. එහෙමත් නැත්නම් සහරා කාන්තාරයට දකුණු දෙසින් පිටලා තියෙන අප්‍රිකානු මහද්වීපයේ ඉන්න විශාලතම ඇන්ටිලෝප් වර්ගය. ඔවුන් බෝවිඩයි පවුලට අයිති කොබස් කුලේ ඇන්ටිලෝප් වර්ගයක්. මෙයාට වෝටර්බග් කියන නම හැදෙන්න ප්‍රධානතම හේතුව වෙන්නේ මේගොල්ලෝ ජීවත් වෙන්නේ ජලය ආශ්‍රිතව නිසායි. වෝටර්බග්ට උණුසුම් කාලගුණය හෝ විජලන තත්ත්වයන් දරාගෙන සිටින්නට අපහසුයි. මොවුන්ගේ ආහාරය වෙන්නේ තනකොළ සහ ශාක පත්‍රයි. උදෑසන සහ රාත්‍රිය කාලයේදී විතරක් ආහාර ලබා ගන්න මොවුන් දහවල් කාලයේ විවේකීව ගත කරනවා. මේ විශාල ඇන්ටිලෝප්ගේ ශරීරයේ ආකර්ෂණීයම අංගය වෙන්නේ ඔවුන්ගේ නහය හදවතක හැඩයකින් පිහිටා තිබීම. ඒ වගේම ඔවුන්ගේ විශාල වටකුරුවස් හරිම ආකර්ශනීයයි. ශරීරයේ යම් ස්ථානවල සුදු පැහැති පුල්ලිද අපිට දැක ගන්න පුළුවන්. පිරිමි සත්වයාගේ පමණක් අං වැඩෙන අතර ඒවා අඟල් 40ක් පමණ වර්ධනය වෙනවා. ඒ වගේම හොඳින් වැඩුණු පිරිමි සත්ත්වයේ කිලෝග්‍රෑම් 160 ඉඳලා කිලෝග්‍රෑම් 300 දක්වාම වර්ධනය වෙනවා. භූමී නායකත්වයෙන් පිරිමි සතුන් සටන් වදින අතර එය මාරාන්තික වෙන්නත් පුළුවන්. ගැහැණු සතුන් මාස 8-9ක ගර්භණී කාලයකින් පසුව එක් පැටවෙකු පමණක් බිහි කරනවා. ශරීරයේ වර්ණය අනුව වෝටර්බග් උපවිශේෂ ගොඩක් හඳුනගෙන තියෙනවා. ඒ අනුව ඔවුන් කොටස් දෙකකට බෙදෙන්නේ කොමන් වෝටර්බග් සහ ඩෙෆාසා වෝටර්බග් විදිහටයි. වර්තමානය වන විට ඇතැම් උපවිශේෂ වඳවියාමේ තර්ජනයට මුහුණ දී ඇත්තේ මිනිස් ක්‍රියාකාරකම් නිසායි. සිංහයා, හයිනා, දිව්‍යා, කිඹුලන් සහ මිනිසුන්ගෙන් බේරී ජීවත් වීමට හැකි වුණොත් මොවුන්ට අවුරුදු 18ක් පමණ ජීවත් වෙන්න පුළුවන්. සෑම සතෙක්ටම තම ජීවන පැවැත්ම සඳහා යම් යම් ආවේනික හැකියාවන් පවතිනවා. එමෙන්ම විශේෂතාත් පවතිනවා. ඉතින් මේ සතාගේ විශේෂත්වය වෙන්නේ මෙයාගේ ශරීරයෙන් නිකුත් වෙන අප්‍රසන්න දුර්ගන්ධයක් සහිත තෙල් වැනි ශ්‍රාවයයි. මේ වගේ ලස්සන සතෙක්ට ඒ වගේ විශේෂත්වයක් දුන්න එක වැරදි නේද? කොහොම වුණත් මෙයාලට හොඳට පීනන්න පුළුවන්. අනතුරකදී මෙයාලට පුළුවන් ගැඹුරු ජලයටම පීනලා ගිහලා ආරක්ෂා වෙන්න. මේ ලස්සන වෝටර්බග් රංචුව මට වීඩියෝ කරගන්න ලැබුණේ කෙන්නාවේ නායි වාශාවිල ළඟදී. සෑම සත්වයෙක්ම තම ජීවිත පැවැත්ම තුළ ජෛව විවිධත්වය වෙනුවෙන් තම කාර්යයන් ඉටු කරමින් ඉන්නවා. ඉතින් වෝටර්බග් කියන්නේ පරිසරයට විශාල සේවාවක් කරන සත්වයෙක්. මෙවැනි සත්වයින් වඳ වී යන නොදී රැකීම අපේ යුතුකමක්. ඒ වගේම මේ වගේ ලස්සන වීඩියෝස් බලන්න ටිකටම මාත් එක්ක එකතු වෙලා ඉන්න. මාව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අතට ගිහිල්ලා එන්නම්. බයි.